මට දැන් මේ ජීවිතේ ඇති වෙලා තියෙන නැතික හැමදාම ප්‍රශ්න විතරයි. කිසිම සතුටක් නෑ මගේ ජීවිතේ. මොකද්ද බං උනේ? උඹට ඔය තරම් ජීවිතය ගැන කලකිරෙන තරම්? සිතිජ. එයාගේ හැසිරීම මගේ ජීවිතේ සතුට නැත්තටම නැති කරලා තියෙන්නේ. ඇයි? දැන් ඌ මොකද කියන්නේ? ඊයේ එයා ඒගොල්ලන්ගේ අම්මට මං ගැන කියලා. එතකොට එයාගේ අම්මා කියලා මේ වගේ රස්සාවල් කරන කෙල්ලෙක් එයාට හරියන්නේ නැහැ කියලා. එයාලගේ පවුලට ගැලපෙන වත්පෝසත්කම් මට නැහැ කියලා. තව ඔයාට වයස තියෙනවනේ. ඒ හින්දා ඉවසගෙන ඉන්න හොඳ කෙල්ලෙක් හොයලා දෙන්නම් කිව්වලු. හොඳ කාලේ? යකෝ අපිටත් වඩා අවුරුදු 3-4ක්ද කොහෙදෝ වැඩිමල් නේද? ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ නේතුක. මගේ ජොබ් එක ගැන කියලා, මගේ සල්ලි ගැන කියලා මට ඒ අම්මා බනිද්දි සිතිජ ඇයි මගේ පැත්තට කතා නොකළේ කියන එක. එතකොට දැන් ඌ මොකද්ද කියන්නේ? මේක නවත්තන්න කියලාද? නැහැ. එයා කියන්නේ මට හොඳ ජොබ් එකක් හොයාගන්නලු. ඊට පස්සේ අම්මා කැමැත්ත දෙනකම් බලන් ඉමුලු. එතකොට දැන් එයා කැමති උනේ නැත්තම්? එතකොට හිත හදාගෙන කියන එක්කෙනෙක්ව මැරි කරමුලු. ඇත්තටම ඌට පිස්සුද නැත්තම් ඒ කියන ඒවට හා හෝ ගගා අහන් ඉන්න උඹට පිස්සුද කියලා තමයි මට තියෙන ප්‍රශ්නේ බං. මම මොනවා කියලා කියන්නද නැතුක? මට කිසි දෙයකට උත්තර නැහැ. මම ජොබ් ගොඩකට ඇප්ලයි කරා. ඒත් කිසිම එකකින් රිප්ලයි එකක් ආවේ නැහැ. බැරිම තැන තමයි මේ ජොබ් එකට ගියේ. උඹ තරම් මෝඩ එකියක් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. ඇයි අනේ ඔයත් මට බයින්නේ? ඇයි යකෝ මොකක් හරි ජොබ් එකක් කරලා තමන්ගේ අම්මටයි තාත්තටයි උදව් කරන උඹට අර පිරිමියෙක් වෙලා ජොබ් එකක් නොකර තාත්තගේ සල්ලි වලින් කකා බෙබී ඉන්න එකෙක් බනිද්දී කට ඇරලා වචනයක් කියන්න පණ නැහැ. එයා කියන එකෙත් වැරද්දක් නැහනේ. මට ඉතින් හොඳ ජොබ් එකක් නැහනේ. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඒක පෙන්වන්න විදිහක් නැහැ. හරි. දැන් මට එකක් කියපන්කෝ. උඹ ඌට ඇත්තටම ආදරේද? උඹට ඕනමද? මං යාට ආදරෙයි. ඒත් මට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නවලට කොහොමද උත්තරයක් හොයන්නේ කියලා. හරි. උඹ හෙට උදේම මගේ ඔෆිස් එකට වරෙන්. උඹේ ජොබ් එකේ ප්‍රශ්නේ මං ඉවරයක් කරලා දෙන්නම්. අනේ බං. උඹට කරදර කරන්න බෑ මට. අනේ මේ උඹේ ලොකුකම තමයි හැම දෙයකටම මුල. මෙච්චර කාලයක් මං උඹට කිව්වා මගේ ඔෆිස් එකට එන්න කියලා. උඹ ආවේ නැහැ. දැන්වත් ওই ප්‍රශ්න ඉවරයක් කරගන්න ඔෆිස් එකට එනවා. අනික මං ඌට ඉක්මනටම කතා කරන්න. උඹේ ඔක්කොම ප්‍රශ්න මං ඉවර කරලා උඹලා දෙන්නව එකතු කරන්න. පසුදින උදෑසනම මා සූදානම් වූයේ නෙතුක පැවසූ ආකාරයට ඔහුගේ ආයතනය වෙත යාමට. තද නිල් පැහැය හා සුදු මිශ්‍ර ඔසරියකට අගස්ති මාලය දමා කොණ්ඩේ ඉහළට කර ගැටයක් ගසා ඊට නිල් හා සුදු පැහැය මදක් මිශ්‍ර කුඩා මලක් රඳවනු ලැබීය. ඔහු පැවසූ ආකාරයටම මා පැමිණියේ NAI Export and Import Private Limited ලෙස නම සඳහන් කර තිබූ විශාල ගොඩනැගිල්ලක් ඉදිරිපිටටයි. මිතුරාගේම ආයතනය වුවත් එය තුළට ගමන් කිරීමට සිතට දැනුනේ සුළු බියක්. ඒ මෙතෙක් කලකට මා අධ්‍යාපනයෙන් ලබාගත් දැනුම කිසිදු ආයතනික ක්‍රියාවලියක කටයුතු සඳහා යොදා ගැනීමේ අත්දැකීම් නොමැති බැවිනි. Good morning miss. මට Mr. නෙතුකව හම්බෙන්න පුළුවන්ද? Good morning. පොඩ්ඩක් ඉන්න. මම සර්ගෙන් අහලා බලන්න. මිස් ඔය සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න. හරි, thank you. May I come in sir? Yes, come in. මා නෙතුකගේ කුටිය තුළට පිවිසුණු විගස ඔහු හිඳ සිටි අසුනෙන් නැගිට්ටේ මා දෙසම දැස් රඳවාගෙන. Oh my god දෙව්ලි, මේ උඹමද? මට නම් හිතා ගන්නත් බෑ. දැක්කනේ ඔයා ආඩම්බර වෙන්න ඕනි ඔයාට ඉන්න මේ ලස්සන යාළුවා ගැන. එවර ඔහු පියමන්නේ මාගේ අසලට. නලර දෙපැත්තට වැටී ඇති මාගේ සිහින් කිහෙරැලි
ඔහුගේ ඇඟිලි තුඩු යොදා ගනිමින් සවනෙහි පිටුපස රැඳ වූ ඔහු ඒ සවනටම ලං වූයේ මාගේ හද ගැස්ම වේගවත් කරමින්. අයිතිය මගේ වුණා නම් ඔයාට බලාගන්න තිබ්බා මං ආඩම්බර වෙන විදිහ. එසේ පවසා ඔහු මා අසලින් ඉවත් වූයේ ඔහු පැවසූ ඒ වදන් තේරුම් ගැනීමට අපහසුව මා ඔහු දෙසම බලා සිටින විටය. හරි මිස් දෙව්ලි කියන්නකො බලන්න මොනවද ඔයාට කරන්න පුළුවන්? අතු ගන්න, තේ හදන්න, නැත්නම් මොප් කරන්න එහෙමත් පුළුවන්ද? අනේ මේ මෝඩ හිවලා ඔය වැඩ කරන්න ඕනේ නම් මම මෙතනට එන්න ඕනේ නෑනේ. උදේ පාන්දර නැගිටගෙන ඔසරියකුත් පටලවගෙන. මාගේ වදන් වලට නෙතුකගේ මුහුණෙහි ඇඳුනේ සුන්දර සිනහවක්. මෙතරම් කලකට මා ඔහුව දැක තිබුණේ සෙල්ලක්කාර තරුණයෙක් ලෙස වුවත් අද ඔහුගේ මේ පෙනුම මෙන්ම සිනහවද මාගේ හදවතේ රිද්මය වෙනස් කිරීමට සමත් වුණා. සුදු අත්තික ෂර්ට් එකේ උඩ බොත්තම් දෙකක් පමණක් විවෘත කර එහි අත් වැලමිටතෙක් නවා හිසකෙස් ජෙල් යොදා සකස් කර ඉන් කිහෙරැලි කිහිපයක් පමණක් නළලට වැටෙන ලෙස යොදා තිබුණි. ප්‍රථම වතාවට මාගේ දෑස්වලට මෙතරම් කල් හසු නොවූ ඔහුගේ කඩවසම් බව අද හොඳින්ම පෙනෙන්නට විය. අවුරුදු 20ක් තිස්සේ මං ඔබ ළඟින් ඉද්දී අහල පහලින් යන කොල්ලොන්ට ලස්සනයි කියපු උඹ අද මොකද මේ මන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ? නෑ මේ මොකද නෑ. එක්වරම කුටියේ දොර දෙසින් ඇසුණු ශබ්දයට අප දෙදෙනාම ඒ දෙස හැරී බලන්නට විය. මේග එන්න. සර් මට එන්න කිව්වේ මොකක් හරි වැඩකටද? ඔව් මේග. අඳුරගන්න මේ ඉන්නේ මිස් දෙව්ලි සංසාරා. නෙතුක හඳුන්වා දුන් පුද්ගලයා දෙස මා බැලුවේ මද සිනහවක් මුවෙහි රඳවාගෙනය. දෙව්ලි මේ ඉන්නේ මේග අපේ account section එකේ head. මේක අද ඉඳලා මිස් දෙව්ලි ඔයාගේ assistant විදියට වැඩ කරයි. එයාට එතන තියෙන වැඩ ගැන පොඩි training එකක් දෙන්න. thank you නෙතුක. ඔයා මට ලොකු උදව්වක් මේ වෙලේ කරේ. අයියෝ බං මම මේ උඹට පිනට දෙයක් දුන්න විදියට කතා කරන්න එපා. උඹට මොන වගේන්ද අඩු? හොඳට ඉගෙනගෙන තියෙනවා, ඩිග්‍රී එකක් තියෙනවා. උඹ වගේ කෙනෙක් මේ කම්පැනි එකේ වැඩ කරන එක මටත් ලොකු හයියක්.